කළ මහතාට අපහසු අපකට උදෑසන සිටම මෙව සෑම තරගයකම ලකුණු මූණු ඔහු වැඩි සිටින්නේ. ඒ නිසා කිසියම් ලකුණක් මෙහෙම ඊට හැකියාව තිබෙනවා. නමුත් ඔහු පවසා සිටියා මීට පෙරම ලකුණු 54ක් පමණයි ලබාගෙන සිටින්නේ බව. සූදානම් වෙත වන්දෝරේ තුලදී ලකුණු 11ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීමට. පාටුහාතුලදී ලකුණු 11ක් තරගයේ ජයග්‍රහණය සඳහා දිවෙන පන්දුවේම සඳහා විනිසුරු පසු කරුමින් ප්‍රථම පන්දුව. සාර්ථක පන්දු පහරක් ලකුණු 6ක්. सार्थक पांदुවක් එවරනම් දැවි යනවා ආරම්භක පිටිකරුවා. තවල් ලකුණු 5ක් පමණයි අවශ්‍ය. Sudah ඊළඟ පන්දුව පහරක් කළගෙන ඉවරයි. උඩ පන්දුවක් වශයෙන් උපුල් බැවෙන පන්දු රැකීමට තවල් ලකුණු 5ක් අවශ්‍යයි පන්දු 3ක් තුළදී. තවත් පන්දු 3ක් තුළදී ලකුණු 5ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. පන්දු 3ක් තුළදී ලකුණු 5ක් අවශ්‍යයි. තිවුණු තරගයක් ලකුණු 55ක ඉලක්කයක් හබා යන්නේ. පහරක් කළකරන සාර්ථක පන්දු පහරක් උඩ පන්දුව පසෙන් රැකගත්තා. මම සිතන්නේ කල්ලු 3ක් පයවරේට ලබාගෙන අවශ්‍ය මේ පන්දුවේ තුලදී පෙත පන්දුවේදී ලකුණු 6ක් ලබා දුන්නත් තවල් ලකුණු 5ක් පමණයි තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය. පන්දු දෙකක් ඉදිරියට තිබෙනවා. ආරම්භක පිටිකරුවා සිටිනවා කඩුල්ලේ මෙවර. මලික් සිටිනවා මේ ප්‍රාථමික පිටිකරුවා. පන්දු දෙකක් මලික් චන්දන කල්ලු දිත්තේ ලබාගෙන ඊළඟ පන්දුව බලමු. පහරක් කළ කරන ඉවරන උඩ පන්දුව කසෙන් රැකගැනීමට හැකියාව උදා වූයේ නැහැ. ලකුණක්වත් ලබා ගැනීමට ලබා ගන්න නැහැ. පන්දුව තුළදී ලකුණු 5ක් අවශ්‍යයි. දිනුණු තරගයක් අවසන් පන්දුව තුළදී ලකුණු 5ක් අවශ්‍යයි. මලික් සිටිනවා ආරම් පිටිකරුවා. පන්දුවේ ලකුණු 6ක් කරා යුතු තරගයේ ජයග්‍රහණය සඳහා.
Orang paharak kila kan udah panduak. Dengan kali pura amat tutup. Dan sama pandori yang kali hukiun meori di lakono ekol hak labagan yang udah tibuna.